you? Good evening. Right. Okay, Petio. So are you ready there? Let's see the. Eh? Shall we start? අද චුට්ටක් පරක් වුණා මොකද ඔයගොල්ලන්ගේ චුටි නංගිලගේ ක්ලාස් එකේ අද මේ ප්‍රැක්ටිකල් සෙෂන් එකේ ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාස් එකේ අද ටෙස්ට් එක ගන්න ගිහිල්ලා චුට්ටක් පරක් වුණානේ. ආ බලන් හිටියද? ගොඩක් වෙලා? හරි. ඕකේ. පුතේ ඕගොල්ලන්ට reading and comprehension එවලා තිබුණා නේද? අර කලින් තිබ්බේ? අන්න ඒකේ අද අපි reading and comprehension වලට තමයි ඉස්සර වෙලාම යන්නේ. පුතාට dictation දුන්නද teacher? Last time? දුන්නද නැද්ද? dictation දුන්නේ නෑනේ last time. no. හරි. එහෙනම් එන්න බලන්න අපේ at the beach කියන කොටසට. at the beach කියන කොටසට එන්න. at the beach කියන කොටසට එන්න පුතාලා. right. ඉස්සලාම පුතාලා තනියම කියව ගන්න බලන්න මේ කොටස. හැම වචනයක්ම තනියෙන් ඉස්සලාම කියව ගන්න බලන්න. try එකක් දෙන්න තනියම කියවන්න ඕන චූටි වෙලාවක් දෙන්න ඔයාලට කියවන්න. read along. හොඳට කට ඇරලා read කියන්න ඕන. okay. දැන් ඔන්න කියවන්න පුළුවන් වුණත් අමාරුණත් repeat after me. teacher කිව්වට පස්සේ තමයි කියන්න ඕනේ. හරිද? හරි. පටන් ගමු. In summer I like to go to the beach with my family. I splash in the water and jump up when a wave comes. I can only swim a little bit, but my
Dad says, I'm getting better. Something I love to do at the beach is play with my beach ball. I throw it in the water and then I run and splash to get it out. I also like to dig into the sand with my spade and fill up my bucket. Then I tip the bucket over quickly and I have part of a castle wall. On Sunday, I filled my bucket 20 times and made a great castle. කො බලන්න බීච් එකට ගිහිල්ලා මේ සෑන්ඩ් කාසල් හදන බබාලා සෑන්ඩ් කාසල් හදන බබාලා අත උස්සන්න. බීච් එකට කො බලන්න බීච් එකට යන්න ආස පුතාලා අත උස්සන්න. බීච් එකට යන්න ආස පුතාලා අත උස්සන්න. ඉතින් ගියාම සෑන්ඩ් කාසල් හදන්නේ නැද්ද? ඒ අනේ. හදන්නේ නැද්ද? සෑන්ඩ් කාසල්ස්? හදනවද? හදනවා. හරි. එහෙනම් මෙන්න මේ යාළුවත් අන්න එහෙම සෑන්ඩ් කාසල් හදන්න ආස යාළුවෙක් නේද? in summer කියන්නේ මොන ඍතුවද පුතේ? summer කියන්නේ මොන ඍතුවද? ග්‍රීෂ්ම කාලය ග්‍රීෂ්ම ඍතුව. ලියා ගන්න එතන ග්‍රීෂ්ම ඍතුව කියලා. summer කියලා කියන්නේ summer word එක අන්ඩර්ලයින් කරන්න. summer word එක අන්ඩර්ලයින් කරලා ලියන්න ග්‍රීෂ්ම ඍතුව. ග්‍රීෂ්ම ඍතුව. ග්‍රීෂ්ම කාලය. ග්‍රීෂ්ම ඍතුව. I like to go to the beach. මං ආසයි කොහාට යන්නද? beach එකට යන්න with my family. මගේ පවුලේ අයත් එක්ක. I splash කරනවා කියන්නේ මොකද්ද පුතේ? I splash in the water කියන්නේ අර වතුර මෙහෙම විසික් කර නටන්නේ. එහෙම නටනවද ඔයගොල්ලෝ? වතුර විසික් කරන්නේ splash කියන්නේ වතුර විසි කරනවා. Underline and write. I splash in the water. මං වතුර විසි කරනවා. And jump up. උඩ පනිනවා. Jump up. When a wave comes. Wave කියන්නේ මොකද්ද? රළ.
when a wave comes. රළ එනකොට මම වතුර විසි කරනකොට දැන් මම වතුර විසි කර ඉන්නවා. හැබැයි රැල්ල එනකොට මම මොකද කරන්නේ? jump up. උඩ පනිනවා. I can only swim. මට පීනන්න විතරක් පුළුවන් a little bit. මට චුට්ටයි පීනන්න පුළුවන්. ලොකුවට පීනන්න බෑ. little bit කියන්නේ මොකද්ද පුතේ? චුට්ටයි. මට පීනන්න පුළුවන් චුට්ටයි. But my dad says I'm getting better. හැබැයි මගේ තාත්තා කියනවා මම ටික ටික ඒකට දක්ෂ වෙනවා කියලා. ඒ කියන්නේ පීනන්න පුළුවන් වෙනවා කියලා. ටික ටික මම පීනන්න හොඳ වෙනවා කියලා. කියන්නේ දක්ෂ වෙනවා කියලා. Right? Something I love to do at the beach is play with my beach ball. මම බීච් එකේදී කරන්න ආස දෙයක් නම් මොකද්ද? බීච් බෝල් එකක් එක්ක සෙල්ලම් කරන එක. I throw it in the water. Throw කියන්නේ මොකද්ද පුතේ? විසි කරනවා. throw කියලා කියන්නේ විසි කරනවා. I throw it in the water. මං ඒක වතුරට විසි කරනවා. And then I run and splash to get it out. Get it out කියන්නේ ඒක එතනින් ගන්න. Get it කියන්නේ ඒක ගන්න. ඒක ගන්න. Right? හරි. ඊළඟට මොකද්ද කියන්නේ? I also like to dig into the sand. I also දාන්නේ අයි පුතේ. දැන් ආස දෙයක් තිබුණානේ බෝලයක් එක්ක සෙල්ලම් කරන්න. මම ඒත් එක්කම ආසයි dig into the sand with my spade. dig into කියන්නේ පුතේ අර වැලි හාරන්න. dig into the sand කියලා කියන්නේ වැලි හාරන්න. I also like to dig into the sand. මම ඒත් එක්කම මම ආසයි වැලි හාරන්න with my spade. අර පුංචි මේ අර වැලි හාරන එක තියෙන්නේ. දැකලා තියෙනවද? ප්ලාස්ටික් වලින් හදපු ස්පේඩ් එකක් තියෙනවා අර වැලි හාරන්න චූටි ස්පේඩ් එකක්. ඒකෙක් නේ මෙතනදී. මං ආසයි ඒකෙන් වැලි හාරන්න and fill up my bucket. fill up කියන්නේ පුතේ පුරවන්න. fill up my bucket. මගේ බකට් එක පුරව ගන්න. මගේ බකට් එක පුරව ගන්න මං ආසයි. Then I tip the bucket over quickly. Tip the bucket over කියන්නේ පුතේ turn upside down. ඒ කියන්නේ අපි කියන්නේ අනිත් පැත්ත හරවනවා කියලා. upside down. ඒ කියන්නේ upside කියන්නේ ඔහොම තියෙන බකට් එක අනිත් පැත්ත හරවලා ඔහොම ගහන්නේ. කොම් පිට්ටු හදනවා. තේරෙනවද මං කියන එක? දැන් බකට් එක හොඳට පුරවලා අනිත් පැත්ත හැරෙව්වම බකට් එකේ හැලේට වැලි ගොඩ එනව නේද? කොබාන එක තේරිච්ච බබාලත් උස්සන්න. ඒක තේරෙනවනේ. එහෙනම් tip the bucket over කියන්නේ පුතේ බකට් එක අනිත් පැත්ත හරවන්න upside down කියලා කියනවා.
bucket එක අනිත් පැත්ත හරවන්න. Tip the bucket over quickly and I have part of a castle wall. මට අන්න ඒකෙන් දැන් ඔහොම එතකොට බිත්තියක් මාලිගාවේ බිත්ති කොටස හැදෙනවා කියලා තමයි එයා කියන්නේ. එයා ඒක මාලිගාවේ බිත්ති කොටස කියලා කියනවා. වැලි මාලිගාව. On Sunday I filled my bucket 20 times. ඉරිදා මම bucket එක 20 පාරක් පිරෙව්වා and made a great castle. Great කියන්නේ පුතේ ලොකු මාලිගාවක් හැදුවා. කාසල් කියන්නේ මාලිගාව. ග්‍රේට් කියන්නේ ලොකු කියන එක. මීනින්ග්ස් ටික ලියාගම්මු. හරිද පුතේ? මීනින්ග්ස් ටික ලිව්වා නේද? හරි. එහෙනම් let's go to the questions. අපි යමු ප්‍රශ්න වලට. Answer in sentences. Pretend. Pretend කියලා කියන්නේ පුතේ අර අපි බොරුවට හිතන්නේ. Pretend කියන්නේ අර අපි ඔයා හිතන්නකො දැන් ඔයා මෙහෙම කෙනෙක් වුණා කියලා. එතකොට ඒ කියන්නේ pretend කියලා කියන්නේ ඔයා මෙහෙම හිතන්න. මෙහෙම කෙනෙක් වුණා කියලා අර බොරුවට හිතන්න. Pretend. බොරුවට අඟවනවා. Pretend කියන්නේ බොරුවට අඟවනවා. බොරුවට අඟවනවා. හිතන්නකො දැන් ඔයා තමයි බොරුවට හිතන්නකො ඉතින් ඔයා තමයි මේ ස්ටෝරි එක ලිව්වේ කියන අන්න ඒ අයිඩියා එක තමයි මේ දීලා තියෙන්නේ. එහෙනම් who do you go to the beach with? කා එක්කද ඔයා බීච් එකට යන්නේ? with my family. උත්තරේ ලියමු පුතේ. එහෙනම් I go to the beach. සම්පූර්ණ උත්තරේ ලියමු. I go to the beach with my family. What do you do when a wave comes? ඔයා මොකද කරන්නේ රළ පාරක් එනකොට?
මොකද්ද කිව්වේ? බලන්න. jump up when a wave comes. එහෙනම් කොහොමද දාන්න ඕනේ? මම උඩ පනිනවා. එහෙනම් I දාන්න ඕනේ මුලට. I jump up when a wave comes. I jump up when a wave comes. Right. ඊළඟට මොකක්ද අපි අහන්නේ? Who says you are getting better at swimming? කවුද කියන්නේ දැන් නම් ඔයා ස්විම් කරන්න දැන් ටික ටික දක්ෂ වෙගෙන එනවා කියලා කවුද කියන්නේ පුතේ? කවුද කියන්නේ? My dad නේද? මගේ තාත්තා නේද? කො උත්තරේ ගන්න තැන? මේ තියෙන්නේ my dad. එහෙනම් උත්තරේ මොකද්ද? my dad. My dad says I'm getting better at swimming. My dad says I'm getting better at swimming.
right. Good පුතේ ලිව්වද? හොඳයි. Okay, good. අන්තිම එකේ නම් what other things do you like to do at the beach? තව මොනවාද ඔයා බීච් එකේ කරන්න කැමති? ආ? බලමු අහලා යාළුවන්ගේ. මොනවාද පුතාලා බීච් එකේ කරන්න කැමති කියන්න බලන්න මට. Yes. What other things do you like to do at the beach? මේකේ කරන දේවල් වලට අමතරව තව මොනවාද ඔයා කරන්න කැමති බීච් එකේ? Yes. මුකුත් නැද්ද? ආ? සරුංගල් යවන්න ආස නැද්ද බීච් එකේ? ආසයිද? ආසයිද? right. එහෙනම් කොහොමද කියන්නේ? I like to fly kites at the beach. I like to fly kites at the beach. Okay, ready ද පුතේ? හරි. මේ පාඩමෙන් ඔන්න දැන් අපි ප්‍රශ්න ටික ඔක්කොම ලිව්වා. මේකේ පුතේ අපිට තියෙනවා බෝලයක් එක්ක මොනවාද අපිට කරන්න පුළුවන් කියන එක ලියන්න. අපි බලමුද ඒක? පුතාලා ගන්න ඕනේ take out your general book. පුංචි පොතක් general book එකට පොඩි exercise book එකක් ගන්න කියලා ටීචර් කිව්වේ. Take that book now. exercise book එක ගන්න. general book. Right. Put the date. Put the date පුතේ. date එක දාලා ලියන්න ප්‍රශ්නය. What can you do with the ball? What can you do with the ball? පුතාට මොනාද බෝලයක් එක්ක කරන්න පුළුවන්? මොනාද කරන්න පුළුවන්? ඔන්න කවුරු හරි බෝලයක් ඔයාට එවනකොට මොනා කරන්න පුළුවන්ද? Catch. I can catch a ball. එතන ඔයාට මේ බෝලේ ආපහු යාළුවට මොනා කරන්න පුළුවන්ද? විසි කරන්න පුළුවන්. එහෙනම් I can throw a ball. බෝලයක් විසි කරන්න පුළුවන්. ඊළඟට දැන් ඔහම යාළුවෝ ටිකක් රවුමට ඉන්නවා. එක එක්කෙනාට බෝලේ පාස් කරන්න පුළුවන් නේ. එහෙනම් I can pass the ball. ඊළඟට බෝලයක් බිම තියෙනවා. එහෙ යන ගමන් කකුලෙන් ගහගෙනත් ගිහ හැකි නේද? ෆුට්බෝල් ගහන්න ඉතින් නේ. එහෙනම් මොකක්ද I can kick the ball. I can kick the ball. ඊළඟට බෝලෙට ක්‍රිකට් ගහනකොට මොකද කරන්නේ? පිත්තකින් ගහන්නේ. එහෙනම් එතකොට hit. එහෙනම් I can hit a ball. I can hit a ball. ඊළඟට බෝලයක් අපි අර බවුන්ස් වෙන බෝල නම් මොනා කරන්න පුළුවන්ද පුතේ? මෙහෙම බවුන්ස් කරන්න පුළුවන් නේද? ඈ? එහෙනම් I can bounce a ball. එහෙනම් ඔය වගේ ගොඩක් දේවල් බෝල් එකට කරන්න පුළුවන්. නේ? එහෙනම් අපි මේ ටික වෙනම ලියමු පුතේ. එකේ නෙමෙයි වෙනම I can දාලා ලියමු. I can මට පුළුවන්. I can. Let's take the first one.
ගමු පළවෙනි එක. Number 1. I can throw a ball. I can catch a ball. I can hit a ball. තව roll කරන්නත් පුළුවන් පුතේ. roll කර කර යන්නත් පුළුවන්. I can roll a ball. I can kick a ball. I can bounce a ball. I can bounce a ball. I can pass a ball. I can pass a ball. I can play with the ball. I can play with the ball. In balance.
Ready පුතේ? Okay, good. Right. ලස්සනට ලියලා. පුළුවන් නම් පුතේ ඕකට ලස්සනට පින්තූර ටිකකුත් අඳින්න. නැත්තම් පින්තූර හොයලා අලවන්න. Throw a ball, catch a ball, hit a ball. පින්තූර ටිකක් ලස්සනට අලවන්න හොයලා. හම්බෙනවනේ පුතාලට පත්තර වලින් එහෙම හොයාගන්න පුළුවන්නේ. තේරුණාද? එතකොට තවත් ලස්සනයි. පාඩම අපිට ලස්සනට කම්ප්ලීට් කරන්න පුළුවන්. කොහොම බලන්න hands up those who have finished writing this. මේක ලියලා ඉවර පුතාලා. හරි. අපිට මේ පැසේජ් එකේම පුතේ ඊළඟ අපිට පාඩමට අවශ්‍ය කොටසක් හම්බ වුණා seasons ගැන. අපේ අර beach passage එකේ මොකද්ද තිබ්බ season එක? What was the season there? summer season එක නේද පුතේ තිබ්බේ? summer. එහෙනම් අපි seasons කියන පාඩමත් මෙතනින්ම ආවරණය කරගමු. පුතාලට අවශ්‍යයි මේ පාඩමත්. එහෙනම් ඔය general book එකේම තමයි take a new page and write. අලුත්ම පිටුවකට එන්න පුතේ. Write the topic seasons. Seasons. ඍතු. ඍතු. පළවෙනි එක ගමු අපි. ෆස්ට් වන් එක ගමු. කොටුවක් ගහ ගන්න පුතේ. කොටුවේ අපි අඳිමු ඉස්සල්ලාම. හරිද? පළවෙනි එක ගන්න ස්ප්‍රින්ග් සීසන්. මෙන්න මෙහෙම කොටුවක් ගහලා ස්ප්‍රින් එක කොහොමද? ස්ප්‍රින් එක කියන්නේ පුතේ මල් පිපෙන ගස්වල ගෙඩි හැදෙන කාලය වසන්ත කාලය. එහෙනම් ගස් කොළ වලින් පිරීලා ගෙඩි වලින් පිරීලා. The sky is very clear. Birds are flying. Everyone is happy in this season. ඒකට අපි කියනවා it's a prosperous time කියලා. ඒ කියන්නේ සෞභාග්‍යමත් කාලයක් කියලා අපි කියනවා. අපි සිංහලෙන් Tamil New Year එක සමරන්නේ මේ කාලෙදි. එතකොට ගස්වල ගෙඩි හැදිලා, කජු කූලන් හැදිලා නේද? කජු කූලන් කලා තියෙනවද? එතකොට මල් හැදිලා, එරබදු මල් එහෙම සිංහල and Tamil New Year එකට හැදෙනවනේ නේද? Cuckoo bird sings songs. එතකොට lots of birds and butterflies are there. They are flying freely and happily. නේද? හරිම ලස්සන කාලයක්. අපිටත් හරි සතුටු හිතෙන කාලයක්. පුතාලත් සතුටෙන් ඉන්න කාලයක්නේ. සිංහලෙන් Tamil New Year එක කියන්නේ. අපේ රටේ පුතේ ඍතු භේදයක් නැහැ ලොකුවට. In Europe countries, they experience these seasons well. Europe countries වල ඉන්න කට්ටිය තමයි පුතේ ගොඩක්ම මේ seasons වල අත්දැකීම ලබා ගන්නේ. අපේ රටේ එහෙම අපිට ලොකුවට අත්දැකීම් නැහැ. මොකද ඍතු භේදේ ලොකුවට අපිට බලපාන්නේ නැහැ. හැබැයි අපිට මේ චුට්ටක් විතර ඒක දැනෙනවා. දැන් සිංහලෙන් Tamil New Year එකට අපිට ලස්සනට ගස්වල කොළ, ගෙඩි, මල්, සත්තු කෑ ගහනවා නේද? හැපි ටයිම් එකක් කියන එක අපිට දැනෙනවනේ නේද? ඉතින් ඒක නිසා අන්න අපිට චුට්ටක් දැනෙනවා. එහෙනම් ඒක අපේ ස්ප්‍රින්ග් ටයිම් එක. එහෙනම් වසන්ත කාලය කියන්නේ අන්න ඒ ඍතුවට තමයි. එහෙනම් this is the spring season. So let's write
spring season. වසන්ත කාලය. වසන්ත කාලය. ඊළඟට ගමු අපි ඊළඟ ඍතුව. මේක පුතේ summer season එක. ග්‍රීෂ්ම කාලේ. හරිම රස්නේ. It's very hot. very hot කියන්නේ මේ කාලෙදී ගොඩක් කට්ටිය බීච් එකට යනවා. මොකද it's very hot නේ. ඒක නිසා බීච් එකට ගිහිල්ලා ඉන්න කාලය. අර අපේ පැසේජ් එකේ තිබ්බේ සමර් එකට ගිහිල්ලා බීච් එකට ගිහිල්ලා නේද? එහෙනම් summer season එක කියන්නේ පුතේ හරිම රස්නේ. It's very hot. නේද? The sun is at the top කියලා කියන්නේ. ඒ කියන්නේ ඉර මුදුන් වෙලා වගේ ඉන්නේ. නේ? So it's very hot. The sun is very bright. නේ? අපිට ඉතින් we feel tired. අපිට ටිකක් මහන්සි වැඩිපුර දැනෙනවා. නේද? It's very hot. So people go to the beach side. මිනිස්සු ගොඩාක් යනවා ඉතින් beach එකට. නේද? To be in the water. වතුරට වෙලා ඉන්න. එහෙනම් මේක තමයි පුතේ summer season. ග්‍රීෂ්ම කාලය. ග්‍රීෂ්ම කාලය. ග්‍රීෂ්ම කාලයෙන් පස්සේ එනවා පුතේ ඔන්න ග්‍රීෂ්ම කාලයෙන් පස්සේ එනවා ගස්වල කොළ හැලෙන කාලයක්. ගස්වල කොහොම ගස් ටික කොළ හලලා දානවා. කොළ කහ රතු වෙනවා, කහ වෙනවා, දුඹුරු වෙනවා, වේලෙනවා, කොළ ටික හැලෙනවා. බිම හැම තැනම මොකද? එන්නද? බිම හැම තැනම කොළ පිරීලා සරසර ගන්නවා. බිම ඇවිදගෙන යනකොට කොළ ගොඩායි බිම. කොබාන්න එහෙම මතකයක් තියෙන පුතාලා උස්සන්න බලන්න. බිම කොළ හැලිලා, ගස්වල කොළ හැලිලා, බිම කොළ වලින් පිරීලා, අම්මිට මිදුලතු ගන්න එහෙම හරි අමාරුයි. කොළ ගොඩාක් බිම හැලිලා. මතකයක් නැද්ද එහෙම? නේ? ඔය ඕගස්ට් වල වගේ හුලං එහෙම තියෙනවා එදාට. ඒ දවස්වලට හුලං එහෙම වැඩි. එතකොට දැන් නම් ඒ දවස්වල ස්කූල් නිමාඩුව ඕගස්ට් වලට තිබුණා පුතේ. එතකොට මේ කට්ටිය කරන්නේ they fly kite සරුංගල් අරිනවා. ඇයි? සරුංගල් නිමාඩු කාලය කියලා තමයි කියන්නේ. ඇයි ඒ කාලෙට it's windy. හුලඟත් වැඩි. ඉතින් සරුංගල් අරිනවා. ඉතින් ඒ කාලෙට කොළ හැලෙනවා නේද? හුලඟටත් කොළ හැලෙනවා. ඒක නිසා ඒ කාලය හඳුනනවා පුතේ අපි සරත් කාලය කියලා. autumn එක. ඒකට අපි කියන autumn එක කියලා. හැබැයි යුරෝප් countries වල පුතේ most of the time in America ඇමරිකාවේ කට්ටිය මේකට autumn කියලා නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මේකට fall season කියලා. ඇමරිකන්ස්ලා මොකද්ද පුතේ කියන්නේ මේකට? fall season. ඇයි fall කියන්නේ වැටෙනවනේ. වැටෙන ඍතුව. වැටෙන ඍතුව කියන්නේ ඇයි? ඔක්කොම ටික හැලිලා යනවනේ. ඔක්කොම ගස්වල කොළ ටික බිම වැටෙනවා. ඒක නිසා ඒගොල්ලෝ ඔන්න කියන්නේ fall season එක කියලා. කවුරු හරි ඇහුවොත් fall season එක කියන්නේ මොකද්ද කියලා මතක තියාගන්න. autumn එකටම තමයි. right? හරි. අනිමුද එහෙනම් autumn එක. බිම කොළ වලින් පිරීලා. autumn
ඔන්න මම වරහන් ඇතුලේ ලිව්වා fall season කියලා. සරත් කාලය. සරත් කාලය. right good. හරි. එහෙනම් ගමු අපි අන්තිම සීසන් එක. අන්තිම සීසන් එක ඉතින් මොකද්ද? ඈ සීත කාලය. ඊට පස්සේ එන්නේ පුතේ සීත කාලය winter season. ඉතින් winter එකේදී මොනවාද තියෙන්නේ? හිම විතරයි. winter season එකේ හිම විතරයි තියෙන්නේ. සීත කාලය. සීත ඍතුව කියලා කියනවනේ. සීත ඍතුව. right good. ලස්සනට පාට කරන්න පුතා හිමිහිට. හරිද? එතරදී ලස්සනට පාට කරන්න ඈ. හරි. ඔන්න දැන් මේ සීසන්ස් ගැන මම ප්‍රශ්න ටිකක් දෙනවා. ප්‍රශ්න ටික ලියාගමු. දැන් අනිත් පිටුව ඒක ඉඳ නැත්තම් අස්සේ ගහන්න එපා. අලුත් පිටුවකට යන්න. ගොඩාක් ඉඳ නැතුව ඇතිනේ දැන්. ඇන්දානේ නේද? තියෙනවා නම් එතනම ලියන්න නැත්තම් අලුත් පිටුවකට ලියන්න. ප්‍රශ්න ඉස්සෙල්ලාම මම ලියාගෙන යනවා. පුතාලා ඉඩ තියලා ලියන්න. ඊට පස්සේ අපි කතා කරමු. right? okay. ආට් එක ටීචර්ද? මටද හાર્ට් එක එව්වේ? I love you ටීචර් කියලා දෙව්වේ ඈ? අනේ thank you I love you too ma. right. Number 1 පුතේ. How many seasons are there in a year? How many seasons are there in a year? උත්තර ලියන්න ඉඩ තියන්නකෝ. අපි ප්‍රශ්න ටික ලියන් ඉමු.
Number 2. What is the hottest season? Number 3 ලිව්වා ටීචොන්න. What is the coldest season? In which season do flowers bloom? In which season the snow falls? What comes after the winter season? ලියමු බලන්න ප්‍රශ්න 6.
finish the very good. උත්තරත් ලියමුද? ඈ? ලියමු. කෝ ලියන්න බලන්න එහෙනම්. How many seasons are there in a year? අවුරුද්දට seasons කීයක් තියෙනවද? අපි කීයක් කතා කරාද? 4 seasons නේ. එහෙනම් there are 4 seasons. There are 4 seasons in a year. Right. ඊළඟට what is the hottest? The hottest කියන්නේ පුතේ උණුසුම්ම රස්නෙම. ලියාගන්න රස්. ඒ කියන්නේ වඩාත්ම රස්නය. වඩාත්ම රස්න. වඩාත්ම රස්නේ ඇති. The hottest. වඩාත්ම රස්නේ. කියන්නේ ඔය සීසන්ස් හතරෙන් වැඩියෙන්ම රස්නේ තියෙන සීසන් එක මොකක්ද දැන් ටීචර් කිව්වේ? Summer. එහෙනම් summer is the hottest season. Summer is the hottest season. Right. ඊළඟට මොකක්ද අහන්නේ පුතේ? What is the coldest season? එහෙනම් coldest කියන්නේ මොකක්ද? වඩාත්ම සීතල ඇති. වඩාත්ම සීතල ඇති සීසන් එක මොකක්ද? Winter නේද? Winter is the coldest season. Winter is the coldest season. Winter is the coldest season.
right. Good පුතා. Good. ඊළඟට in which season do flowers bloom? In which කියන්නේ පුතේ කොයි? කොයි ඍතුවේද මල් පිපෙන්නේ? bloom කියන්නේ පිපෙනවා. කොයි ඍතුවේද මල් පිපෙන්නේ? ටීචර් කිව්වේ? ස්ප්‍රින් එකේදී නේද? ස්ප්‍රින් එකේදී. එහෙනම් flowers bloom in spring season. Flowers bloom in spring season. Next one. In which season the snow falls? හිම වැටෙන්නේ මොන ඍතුවේදීද? Winter season. එහෙනම් the snow falls in winter season. Snow falls in winter season. All right, good. අන්තිමකට උත්තරේ ලියන්න පුතේ. මොකද්ද අන්තිම එකේ අහන්නේ? Good පුතා. Right. What comes after the winter season? Winter season එකට පස්සේ එන season එක මොකක්ද? දැන් අපි කතා කරන්නේ spring, summer, autumn, winter. එන්නේ කා ළඟටද? spring එකට. එහෙනම් spring comes after the winter season. Spring comes after the winter season. Right. Okay. එතකොට පුතේ. Right. Good. කොබලන hands up those who have finished writing this. ඔක්කොම උත්තර ලියලා ඉවර පුතාලට උස්සන්න. හරිනේ. මේකේ තව එක ප්‍රශ්නයක් තියෙනවා.
What is your favorite season? පුතාගේ ආසම සීසන් එක මොකක්ද? දැන් ඔයා ආසම එක සමහර විට කියයි වින්ටර් සීසන් එක කියලා හිම වැටෙන හින්දා. අනේ බෑ 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 බෑ. ඒක ලියන්න බෑ. මොකද දන්නවද? එතනින් එහාට තියෙන ප්‍රශ්න කරන්න බැරි වෙනවා ඒක ලිව්වොත්. මේ අපි ලියමු ස්ප්‍රින්ග් සීසන්. ස්ප්‍රින්ග් සීසන් එක කියලා. හරිද? බෑ වින්ටර් ලියන්න බෑ. මං හිතුවා ගත් කරනවා වින්ටර් ලියයි කියලා මෙයාලා. ආ ස්ප්‍රින්ග් සීසන් කියලා ලියමු ඈ නැත්තම් ඊළඟ වැඩේට යන්න වෙන්නේ නැහැ. right? එහෙනම් ලියමු. My favorite season is spring season. ඊළඟට ඔකත් එක්කම එනවා කිව්වේ මොකද්ද දන්නවද? මෙන්න මේ ප්‍රශ්නේ. Write 5 sentences about it. ඒක ගැන වාක්‍ය 5ක් ලියන්න තියෙනවා. ස්ප්‍රින් එක ගැන වාක්‍ය 5ක්. එහෙනම් අපි කියමු ස්ප්‍රින් කියන්නේ ලස්සන සීසන් එකක්. Spring is a beautiful season. Spring is a beautiful season. මල් පිපෙනවා ස්ප්‍රින් එකේදී. Flowers bloom. Flowers bloom in spring. ගොඩක් කුරුල්ලෝ සමනල්ලු ඉන්නවා හැම තැනම. දෙයාරා There are lots of birds and butterflies. ගස් මොකද වෙන්නේ? ගස් පිරෙනවා ගෙඩි වලින්. Trees are full of fruits. Trees are
full of fruits. ළමයි ආසයි එළියේ සෙල්ලම් කරන්න. Children like to play. Children like to play outside in spring. Okay, very good. Hi. Hindi nේද පුතේ නං? Right. හරි. පුතේ dictation ටික මාක් කරගම්මුද? Next week dictation ටික ටක් ගාලා ලියා ගමු. Dictation. වේව් රළ අශෝ කියන්නේ වෙරළ sand castle වැලි මාලිගාව
hands up those who have finished writing this. කොබලන් ලියලා ඉවර පුතාලා. ඉවරයිනේ. හරි. good. හරි. ඔන්න පුතේ පුතාලගේ ටියුට් එකේ අපේ ටියුට් එකේ පළවෙනි ටියුට් එකේ තව පොඩ්ඩක් අපිට ඉතුරුයි. හැබැයි පුතාලට ඒත් එක්කම ස්කූල් සිලබස් එකට අදාළ ඊළඟ ටියුට් එක ලෝඩ් වෙයි ගෲප් එකට. හරිද? print out අරගෙන ලෑස්ති කරලා තියාගන්න. next week එහෙනම් dictation ටික පාඩම් කරගෙන එන්න ඕනේ. ලස්සනට පින්තූර ටික කලර් කරලා අර තව පින්තූර අඳින්නත් තිබ්බේ. ඒවත් ඇඳගෙන ඔක්කොම කම්ප්ලීට් කරගෙන එහෙනම් ලබන සතියේ හම්බෙමු නේද? ග්‍රැමර් ක්ලාස් එකේදී. ප්‍රැක්ටිකල් සෙෂන් එකේදී නම් අපි හම්බෙනවනේ බදාදටනේ. හරි. එහෙනම් පැටියෝ ටීචර් ගිහිල්ලා එන්නද? හාද කො බලන්න කොමයිත් දෙන්න. හරි. අද පාඩම් කරපු පාඩම් ඔක්කොම තේරුණාද කියන්න මට ඉස්සෙල්ලාම. ටීචර් කියලා දුන්නේවා තේරුණාද? ගැටලු තියෙනවද? නෑනේ. right. Enam Petio, I'm going to wind up the session. Love you all. Stay safe. Goodbye and good night.